සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හැමෝම ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. හැමෝම පිස්සුවෙන් වගේ දැන් හොයනවා. පොඩ්ඩක් ඔයාලට හෙඩෙක් එකක් වගේ වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? මේ Skype ඉන්ටර්විව් එක කියලා. මේක වෙන්නේ මෙහෙමයි. ඔයාලට මතක ඇති නිෂ්පාදනාංශයේ පළවෙනි සෙට් එකටත් මේක තිබුණා. හැම අංශයෙම වගේ ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණ තියෙන සෙට් එකට මේක වෙනවා. ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණ බලන සෙට් එකක් අහපු ලෙස තෝරා ගැනීමක් කරනවා ඊශ්‍රායලයේ ප්‍රීභාංශය විසින්. එහෙම කරන්න හේතුව තමයි මෙයාලා ඇත්තටම බලනවා විදේශ සේවාවක හරහා වෙච්ච ඉන්ටර්විව් එක සාර්ථකද කියලා. මොකද එහෙම බලන්නේ ඔයාලා දන්නවා ඕනම ෆැක්ටරි වල වැඩ කරපු අය දන්නවා ෆැක්ටරි වල කොහොමද වෙන්නේ බල්ක් ප්‍රොඩක්ෂන් එකෙන් සාමාන්‍ය සාම්පල් ක්වොන්ටිටි එකක් අරන් ඒක ඔඩිට් කරලා එහෙමත් නැත්නම් ඒක චෙක් කරලා අවසානයේදී ඒකේ එන රිසල්ට් එක අනුව තමයි ඒකේ පාස් ෆේල් එක දෙන්නේ. ඒ කියන්නේ දැන් 35ක් ගත්තොත් 35න් ඒක සාම්පල් ක්වොන්ටිටි බලන ඔඩිට් ෆෝම් එකක් තියෙනවා. එතකොට ඒක ඇතුළතදී යාලා බලනවා ක්වොන්ටිටියට මෙච්චර ගාණක් රිජෙක්ට් වෙන්න පුළුවන්. ඩැමේජ් හරින් තියෙන ප්‍රශ්න අහුවෙන්න පුළුවන්. මෙච්චර ගාණක් අහුවුණොත් මේ ක්වොන්ටිටිය පාස් කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි කරන්නේ මේකෙදී. අන්න ඒ වගේ දෙයක් කරන්නේ මේකෙදී එයාලා බලනවා 35ක් වගේ කණ්ඩායමක් තෝරගෙන ඒකෙන් ඉන්න අයගෙන් කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව හැසිරීම මේ කට්ටියක තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතනින් 3-4 දිනක් බුල ගැහුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙන් භාගයට භාගයක් වගේ බුල ගැහුවොත් එහෙම එයාලා තේරුම් ගන්නවා මේ චෙක් කරලා තියෙන සම්මුඛ පරීක්ෂණ කිසිවක් වැඩක් නැහැ කියලා. එතකොට එයාලා තීරණය කරනවා නැවත ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණයකට යන්න. එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේකෙදි තෝරාගත්ත පිරිසයි සාර්ථක පිරිසක්. ඒ කියන්නේ විදේශ සේවයෙන් ඔයාලා දන්නවනේ ඉංග්‍රීසි පරීක්ෂණය කොහොමද කරේ කියලා. ඒකෙදී එයාලා ප්‍රීබයි එකේදී ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ නැහැ. ඒකෙදී අහන්නේ පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ. ඔය අහපු වගේම ඒ ප්‍රශ්නවලදී ඔය සරලව උත්තර දෙන්න එයාලා බලන්නේ කොහොමත් අපිට එයාලා කියන දේ තේරෙනවද කොහොම හරි උත්තරයක් දී ගන්න පුළුවන්ද කියලා. ඒ වගේ දෙයක් තමයි එයාලත් බලන්නේ. ඒක නිසා මේ ඔයාලත් පුහුණු වෙලා ඉන්න මේක බලන්නේ මෙහෙමයි. හැබැයි අංශයකින් සමහර අංශ වලින් හැම ක්වොන්ටිටියම වගේ බලලා තිබුණා. සමහර අංශ වල බලලා තිබුණේ පළවෙනි සෙට් එක බැලුවට පස්සේ එතනින් ඉවරයි. දැන් නිෂ්පාදන අංශයේ සමහර විට තියෙන්නත් පුළුවන් සමහර විට නැති වෙන්නත් පුළුවන්. මොකද පළවෙනි සෙට් එකට තිබුණා 35ක පිරිසෙන්. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔය හාමුලෙස තෝරා ගන්න පිරිස ඉන්නවනේ. එතනදී දැන් ඉංග්‍රීසි භාෂාව බැරි වුණොත් එයාලා අයින් කළාම දානවා. නැවත අවස්ථාවක් නැහැ. හොඳේ. ඒක මතක තියාගන්න. ඔය 35ට අහු වුණොත් ඉතින් සෝරි තමා. ඉතින් තමන් අනිවාර්යෙන්ම දැන් තියෙන අර YouTube එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න මේ ඒ ටික නම් ඇති මේක ගේම කොට දාගන්න. ලොකුවට හිතන්න එපා. මේකෙදි පළවෙනි සෙට් එකේ තිබුණ අයට නැති වෙයි. ඊළඟට අර 211යි 1070 වගේ සෙට් ඒවා දෙකක් හිටියනේ. ඒ දෙකෙන් එකතු කරලා 35ක් වගේ කණ්ඩායමක් ගනි. 35ක් 40ක් වගේ ගනීවි. ඒ කට්ටිය තමයි මේ Skype ඉන්ටර්විව් එක තියෙන්නේ. ඒකෙදි මේ අහන්නෙත් අර අහපු ප්‍රශ්න ටිකම තමයි කරකවලා පොඩ්ඩක් වෙනස් විදියට අහයි. සාමාන්‍යයෙන් අහන්නේ ෆැක්ටරියක් ඇතුළත වැඩ කරන්නේ කොහොමද? සේෆ්ටි පැත්ත නම ගමනන් ඒ පොඩි දේවල් නම් අහන එක නැහැ. අර වගේ ලොකු දේවල් තමයි අහන්නේ. ඉස්රායල් රටට යන්නේ ඇයි? ඒ වගේ හේතු ටිකක් තමයි අහන්නේ. හරිද? ඔයා ඒකින්ද මේ ඒ ටික බලා ගන්න අනිවාර්යෙන්. පෙර තිබ්බ Skype ඉන්ටර්විව් වලින් ඒ කට්ටිය කිසිම කෙනෙක් ක්වොන්ටිටි ඉවත් කිරීමක් කරේ නැහැ. කණ්ඩායම ඉවත් කිරීමක් කරේ නැහැ. කියන්නේ මේ Skype කරපු කණ්ඩායම ඇතුලේ හිටිය බල්ක් එක ගැන කියන්නේ මං. හරිද? ඒ කියන්නේ අර Skype එක ගන්න 35 ඒකෙන් නම් ආයේ ඉංග්‍රීසි බැරි වුණොත් එහෙම එයාලව අනිවාර්යෙන් අයින් කරනවා. ඒත් බල්ක් ක්වොන්ටිටිය හානියක් කරේ නැහැ එයාලා. තාලයක් කියන්න දෙනවා මචංලා. මේ උඹලා දැන් මේක අමාරුවෙන්ම කොට දාගත්ත සෙට් එකක් ඉන්නවනේ. ගේමක් දීලා පට්ට ගේමක් දීලා කොට දාගත්ත සෙට් එකක් ඉන්නවනේ. කියන්නේ ඉංග්‍රීසි ඉන්ටර්විව් එක කියන්නේ වීඩියෝ බලලා පුහුණු වෙලා එහෙම ගිහපු සෙට් එකක්.
නැවතත් දැන් උඹලට අමතක වෙලා ඇති නැවතත් YouTube එකේ තියෙන ඕන තරම් වීඩියෝ බලලා පුරුදු වෙලා මේ ප්‍රශ්න ටික තා කොල්ලෙක්ට තා කවුරු හරි ගෙදර කෙනෙක්ට කියපන් අහන්න කියලා අහලා බලපන් උඹට හොඳට මතක තියෙනවද කියලා ප්‍රැක්ටිස් එක හරිද කියලා ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට අමතරව දේවල් පොඩ්ඩක් පවුල් පසුබිම ඊශ්‍රායලයේ පොඩ්ඩක් තියෙන ඒ සේෆ්ටි පැත්ත පොඩ්ඩක් කල්චර් එක ගැන පොඩ්ඩක් තා බලා ගන්න. එතනින් එහාට ගිය ප්‍රශ්නයක් දෙකක් අහන්න බැරි කමකුත් නැහැ. හරිද? ඒකින්ද මේකේම අතාරින්න එපා. මේ මෙච්චර දුර ආපු එකේ මේ අවසාන ස්ටෙප් එක තමයි මේ තියෙන්නේ. මෙතනින් එහාට ආයිත් නැහැ. මේක කොට දාගන්න කොහොම හරි ගේමක් ගහලා මගේ යාළුවෝ ටික